ආයිබෝන් මේ වීඩියෝ එක අරගෙන එන්නේ ඉතාලියේ විශ්‍රාම වැටුප ලබා ගන්න ඕගොල්ලෝ වෙනුවෙන්. ඉතින් මෑත කාලේදී අපේ ශ්‍රී ලාංකිකයන් ගොඩක් අය ඔවුන්ගේ රැකියා කාලය නිමා කරලා දැන් විශ්‍රාම වැටුප ලබා ගනිමින් ඉන්නවා සහ ලබා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් එහෙම ඉන්න අයට ලොකු වැරදි අවබෝධයක් තියෙනවා මේ විශ්‍රාම වැටුප ලබා ගන්න අපිට සිටි බැංක් එකේ account එකක් අරින්න ඕනද කියන එක. මොකද මට ගොඩාක් WhatsApp වලින් මැසේජ් එනවා මිස් අපි සිටි බැංක් එකේ account එකක් අරින්නේ කොහොමද කියලා. ඇත්තටම මේක වැරදි මතයක්. ඔබට සිටි බැංක් එකේ account එකක් තියෙන්න අවශ්‍ය නැහැ. මේ විශ්‍රාම වැටුප ශ්‍රී ලංකාවට අපිට හරව ගන්නකොට ඉම්ස ආයතනයෙන් මේ පෙන්ෂන් එක ඔබට ඔබ ජීවත් වෙන රටට හරවන්නේ සිටි බැංක් එක through සිටි බැංක් එක හරහා. ඒකයි මේ ගොඩක් අය අවබෝධ කරගෙන ඉන්නේ අපිට සිටි බැංක් එකේම account එකක් තියෙන්න ඕනද කියන එක. නෑ ඒක වැරදි මතයක්. ඔබට ඔබගේ ලංකාවේ තියෙන දැනට තියෙන ගිණුමකට හෝ අලුතෙන් ආරම්භ කරන ලද ගිණුමකට අපි වාණිජ්‍යමය බැංකුව අපි දන්නවා හැඩ් නැෂනල් එක සම්පත් බැංක ලංකා බැංකුව කොමර්ෂල් බැංක් ඒ වගේ ඕනම බැංකුවකට ඔබට මේ විශ්‍රාම වැටුප හරව ගන්න පුළුවන්. සිටි බැංක් එක through තමා මේ account එක මේ පෙන්ෂන් එක ඔබට ලංකාවට ඔබ ජීවත් වෙන්න බලාපොරොත්තු වෙන රටට ඉම්ස ආයතනය මුදල් යවන්නේ. ඉතින් ඒ හින්දා මේ වැරදි අවබෝධය තියාගන්න එපා. ඔබට සිටි බැංක් එකේ account එකක් තිබීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මෙතනදී තව දෙයක් කියන්න ඕන. ගොඩක් බහුතරයක් ඉන්නේ අපි මේ වෙනකොට පෙන්සියෝනේ වෙක්කිය අයයකට කන්ට්‍රිබියුටි සම්පූර්ණ කරලා නැහැ අඩුපාඩු තිබුණු අය අවුරුදු 67 සම්පූර්ණ වුණයින් පස්සේ ඔවුන්ට ගොඩක් වෙලාට ලැබෙන්නේ පෙන්සියෝනේ සොචාලි. එහෙම නැත්නම් අසෙන්යෝ සොචාලි කියන විශ්‍රාම වැටුප ලැබෙන්නේ. පටල ගන්න එපා. මේ වැටුප ඔබට ලංකාවට හරව ගන්න පුළුවන් කමක් නැහැ. ඒ වැටුප දෙන්නේ ඔබ ඉතාලියේ ජීවත් වෙනවා නම් පමණයි.